පටන් ගමු අපේ 9 ශ්‍රේණියේ කෙටි ප්‍රශ්න චාරිකාව. ඔන්න පුතේ අද අපි 9 ශ්‍රේණියට අදාළ විශේෂ කෙටි ප්‍රශ්න 10ක් ඔයත් එක්ක සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකේ. එහෙනම් රැස්ති වෙන්න ඔයාගේ 9 ශ්‍රේණියේ ගණිත ලකුණු ඉහළට අරගෙන යන්න. හරි. පටන් ගමු. පළවෙනි ගානේ ඉඳන් ගණන් 10ක් ගැම්මට අල්ලගෙන යන්න ඕන. රයිට් රැස්ති වෙන්න. පළවෙනි ගාන කියන්නේ පුතේ කුරක ගැටලුවක්. ඔයගොල්ලෝ ආසම කුරක ගැටලුවක් තියෙන්නේ. ඒ කියන කුරකයක් තියෙනවා. A සමානයි 6ත් 14ත් අතර ඔත්තේ සංඛ්‍යා. 6ත් 14ත් අතර ඔත්තේ සංඛ්‍යා. අපෙන් අහන්න පුතේ NA කියන කුරකය. කුරකය නෙමෙයි NA කියන ප්‍රශ්නය. මොකද්ද මේ? එතකොට ඔයා දන්නවද මේ A කියන කුරකේ තේරුම මොකක්ද? A කියන කුරකේ තේරුම 6ත් 14ත් අතර ඔත්ත සංඛ්‍යා. පළමුවෙන් කරන්න ඕන ඔයා මේ කුරකයේ තියෙන අවයව ටික ලයිස්තුගත කරනවා. 6ත් 14ත් අතර ඔත්ත සංඛ්‍යා. 9 11 13 ඔන්න පුතේ අවයව ටික ලියුවා. එහෙනම් අවයව කීයක් තියෙනවද? 4යි. NA අහන්නේ n කියන්නේ අවයව ගාන. එහෙනම් A කියන කුරකයේ අවයව රත්නම් පුතේ 4ක් තියෙනවා. මේ n කියන එකට අපි කියනවා අනේකත්වය කියලා. අවයව ගණනට අනේකත්වය කියලා කියනවා. මතක තියාගන්න. පළවෙනි ගාන. හරිනේ. ඊළඟට අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගාන උදේ ජ්‍යාමිති ගානක් තියෙනවා. හරිද? ජ්‍යාමිති ගානක් තියෙනවා. එයා දාලා තියෙන මෙන්න මෙහෙම රූපයක්. අංශක 90යි. හරියටම ওই විදියට ටිකක් ගහලා මේ පැත්ත x මේ පැත්ත x කියලා දාලා තියෙනවා. තේරුම තමයි මේ කෝණයයි එකිනෙක සමානයි. පුතේ පුතාලා දන්නවනේ ලක්ෂයක් වටා පිහිටි මේ කෝණවල එකතු අංශක 360යි. එහෙනම් අපිට සමීකරණයක් කියත හැකි x ධන 90 කොටුව 90යි හොඳේ සමානයි 360යි. x එකතු කරාම 2x සමානයි 360න් පුතේ අපි 90ක් අඩු කරනවා. 2x සමානයි 270යි. දෙගුණයක් x 270 නම් x හොයන්න 270 බෙදනවා දෙකෙන් 135යි x වර්ගය. අංශක 135යි x වර්ගය. වේසනේ මොකද්ද සිද්ධාන්තය? ලක්ෂයක් වටා පිහිටි කෝණ වර්ගය අංශක 360යි කියන එක තමයි මේක තේරුම. හරිනේ? ඒක සිද්ධාන්තය ඔළුවේ තියාගන්න ඕන. හරිනේ? හරි. යන් අපි ඊළඟ ගන්නට. ප්‍රශ්න සංඛ්‍යා 3. මේවා ඉතින් හොඳට ඇඟට දේවලට දාගත්තොත් ගණන් පේපර් එක කේමක් නෑ. ඔන්න සාධක ගානක් දෙන්නේ. මට මොකක්ද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම එකක් දානවා. හරිද? 12a වර්ගය b. 12a වර්ගය b. ධන 18a වර්ගය 18a b වර්ගය. ab වර්ගය ඍණ 30යි ab. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නෙන් කියන්නේ මෙයාව මොකක් කරන්නද පුතේ? සාධක දෙකක ගුණිතයක් ලෙස දක්වන්න. ඒ කියන්නේ මොකද්ද තමයි සාධක වෙන් කරන්න කියන්නේ. මහා ලොකු දෙයක් නෑ සාධක වෙන් කරන්න. බැලුව හොඳට. මොලෙන් බලන්න ඉලක්කම් දිහා. 12 18 30 කියනකොටම බෙල් එක වදිනවා. 6 ගුණාකාර. ඊට බලන්න ඉංග්‍රීසි අකුරු 6 ගුණාකාර. හොඳ ඒක මතක තියාගන්න. 6 ගුණාකාරයට යන්නේ. a වර්ගයේ b ab වර්ගය ab හැම තැනටම කියවුණා ab කියලා.
එහෙනම් මේ පද තුනේ පොදු සාධකයේ විදියට ගන්නවා පුතේ 6යි AB. දැන් බලමු 12යි A වර්ග B ධන 18යි AB වර්ග ධන ඍණ 30යි AB වර 6යි AB පොදු වුණොත් මේ පද හදාගන්න කොහොමද? 6යි AB මෙතන 12 තියෙන්නේ. එහෙනම් 6 වරක් 2. A වර්ගය B A වර්ගය. වර්ගය කියන්නේ දෙකක්නේ. එකක් එළියේ. එහෙනම් එකක් ඉතුරුයි. තියුණ B එක එළියේ. එහෙනම් B නෑ පුතා. ධන 18 හැදෙන්නේ 6 වරක් 3ෙන්. A එකයි තියෙන්නේ. ඒක එළියේ. B දෙකක් තියුණා. එකක් එළියට ගියාම B එකක් ඉතුරුයි. ඍණ 30 හැදෙන්නේ 6 වරක් 5ෙන්. A එළියේ A නෑ. B එළියේ B නෑ. ඔච්චරයි. ඔන්න සාධක දෙකක ගුණිතයක් හෙවත් සාධක වෙන් කරා. කොච්චරයි ලොකුවට දඟලන්න දෙයක් නැහැ. වැඩේ කරා යන්නයි තියෙන්නේ. අපි යමු ඊළඟ ගානට. ඊළඟ පුතේ ප්‍රශ්න අංකය 4. ප්‍රශ්න අංකය 4. හරිද? ප්‍රශ්න අංකය 4. මොකද තියෙන්නේ? ඍණ දෙකේ තුන්වෙනි බලය ඊළඟට 3 දෙවනි බලය ඍණ 1 2019 වෙනි බලය ඊළඟට 1 2018 වෙනි බලය. මෙන්න මේ ටික පුතා ආරෝහණ පිළිවෙලට ලියන්නයි තියෙන්නේ. ආරෝහණ කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට. එහෙනම් මේව අගයන් අපි ගන්න ඕන. ඍණ දෙකේ තුන්වෙනි බලය කියන්නේ ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක. ඍණ දෙකේ තුන්වෙනි බලය. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ. ඍණ දෙකේ තුන්වෙනි බලය ඍණ 8යි. තුනේ වර්ගය අපි දන්න තුනේ වර්ගය 3 වරක් 3 9යි. ඒක ධන 9ක්. දැන් ඍණ 1 2019 වෙනි බලය. පුතා ඍණ 1 නැත්තම් 1 ඕනෑම ගුණෙත් ඒ කියන්නේ වැඩි කරා එන්න එකනේ. එක් වරක් 1 1යි එක් වරක් 1 1යි එක් වරක් 1 1යි කොහොමත් එකයි. හැබැයි පුතේ ඍණ තියෙනකොට 2019 ඔත්ත සංඛ්‍යාව. මතකද ඉගෙන ගත්තා ඔත්ත සංඛ්‍යාවක බලය නම් පුතා එහි අගේ ඍණ. ඒක ඍණ එකමයි අවසාන උත්තරේ. මේක ධන ඔත්තේද ඉරත්තේද කියලා හැඟීමක් ඕනේ නැහැ පුතේ. ධන නම් ආයි කිසිම කතන්දරයක් නැහැ. උත්තරේ එකයි. ඒක ධන එක. ඔන්න අගයන් ටික සෙට්. මේ ටික සංසන්දනය කරලා බලන්න ආරෝහණ පොඩි එකේ ඉඳන් ලොකු එකට. කවුද පොඩි? ඍණ 8 පොඩි. ඊට වඩා ලොකුයි ඍණ 1. ඊට වඩා ලොකුයි 1. ගොඩක්ම ලොකුයි 9. දැන් මේකට අදාළ નિયમિત සංඛ්‍යා ටික අරගමු. ඍණ 8. ඍණ 8 කියන්නේ ඍණ දෙකේ තුන්වෙනි බලය. ඍණ 1. කවුද ඍණ 1 කියන්නේ? ඍණ 1 2019. ඍණ 1 2019. ඊළඟට 1. 1 කියලා කියන්නේ ධන 1 2018. ධන 1 2018. 9 කියන්නේ එහෙනම් කවුද ලොකුම එක්කෙනා? 3 දෙවෙනි බලය. ඔන්න ආරෝහණ පිළිවෙලට සකස් කරා. ප්‍රශ්න 4 ඉවරයි. ප්‍රශ්න 10 අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඔය වගේ 10 10 10 හදාගත්ත කියන්න පුතේ ආයෙත් MCQ පේපර් එක කෙටි ප්‍රශ්න පත්‍රයේ ගේමක් නැතුව පුතාට සම්පූර්ණ රපෝට් එක ගන්න පුළුවන්. හරි. මේවා සිලබස් එකේ යන ගණන්. ඉතින් මේවා අනිවාර්යෙන් ළමයා දැනගෙන ඉන්නම ඕන. අපි යන් ඊළඟ එකට. ප්‍රශ්න සංඛ්‍යා 5. එයා කියනවා P සිට අංශක 30ක් බස්සාහිර දිශාවට මීටර් 200ක් දුරින් Q පිහිටීම දල රූපයක සටහන් කරන්න. මම කෙටියෙන් කියන්නම්. P සිට හරිද?
බස්නාහිරට අංශක 30ක්. මීටර් 200ක් දුරින්. පිහිටලා තියෙන මෙන්න මේ පිහිටීම කිව්හි පිහිටීම සඳහන් කරන්න ඕන. දැන් මෙතනදී P සිට අංශක 30ක් බස්නාහිරට කියලා එයා කියලා තියෙන්නේ උතුරේ සිට. එතකොට අපි කරන්න අතරම් පුතේ මේ වගේ දිශා හතර දාගෙන පුල් උතුර නැගෙනහිර දකුණ බටහිර. උතුරේ ඉඳන් අංශක 30ක් බටහිර පැත්තට යා කිව්වේ. එතකොට උතුරේ ඉඳන් අංශක 30ක් බටහිර පැත්තට. දැන් දිගංශය කියන එකේ ඉන්න නම් මේ වගේනේ උතුරේ සිට දක්ෂිණාවර්තවනේ. අපි කියන්නේ P මෙතන අපි ගිරවම් P තියෙන්නේ P සිට අංශක 30ක් බස්නාහිරට. එතකොට මම මෙන්න මේ කෝණය තමයි අංශක 30 විදියට ගන්න. අංශක 30. මීටර් 200ක් දුරේ. කවුද ඉන්නේ? Q ඉන්නේ. ඔන්න ඕක තමයි මේක දර රූප සටහන. හැබැයි මෙතනදී අපිට පරිස්සම් වෙන්න ඕන 30 කිව්වහම ඒ කෝණය සාධාරණ විදිහට 45ට වඩා අඩු කෝණයක් හදින්න ඔබ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද මේක මේ වගේ විශාල කෝණයක් හදින්න එපා සාමාන්‍යයෙන්. එහෙනම් 30 කියන්නේ කුඩා කෝණයක් නම් ඒ විදිහට ගන්න. මේක අපි 8ේද කියන්නේ U30 බා උතුරේ සිට අංශක 30ක් බටහිරට. මේක දිගංශයත් එක්ක පටල ගන්න එපා මේ මොහොතේ. අපි කියන්නේ උතුරේ සිට අංශක 30ක් බටහිර දිශාවට මීටර් 200ක් ඈතින් කිව් පිහිටනවා කියන්නේ. ඔන්න ඔක තමයි උත්තරේ වෙන්නේ. හරි. මොකද ඊළඟ කතන්දරේ බලමු. ඊළඟට 6 වෙනි ගාන විදිහට අපිට තියෙන්නේ මෙන්න මෙහෙම භාග ගණන් කීපයක් 7යි 7න් 1 බෙදීම 8යි 3න් 1. පුතේ මිශ්‍ර සංඛ්‍යා දෙකක් බෙදන්න තියෙනවා. මුලින්ම මේ මිශ්‍ර සංඛ්‍යාව කවුරු කරගන්නවද? විෂම භාගයක් කරගන්න. 7 වරක් 7 49යි. ඒකට මේක එකතු කරාම 50යි. 50 බෙදීම 7. ලකුණ බෙදීම 3 වරක් 8. 8 වරක් 3 නැත්නම් 24යි 1යි 25යි. 25 බෙදීම 3. පුතේ ඔයාලා දන්නවා මොකද දන්නේ? භාග බෙදන්න බෑ. බෙදනවා නම් ඒ බෙදීම ගුණ කිරීම කළා පරස්පරය ගන්න. එතකොට 3 බෙදීම 25 පරස්පරය කියන්නේ උඩයට මාරු කරනවා. හැම වෙලාවෙම කල්පනා වෙන්න ඕන බෙදීම ගුණ කිරීම කරද්දී ගුණ කිරීමට පස්සේ තියෙන භාගය තමයි පරස්පරය කරන්නේ. මේ ඉස්සරහට නෙමෙයි. උඩයට කපන්න, හරේ ලබේ කපන්න 25ට 50 කට් වුණාම 2යි 25 වරක් 2යි සුරු කරනවා අපේ 2 වරක් 3 6යි 7 වරක් 1 7යි. එහෙනම් උත්තරේ කීයද? 7න් 6යි. තාම පහසුයි. හරි. 9 පන්ති ගානක් හැබැයි නිකන් මේ පොඩි ගානක් වගේ. මේක 9 ශ්‍රේණිය පේපර් එකේ දීලා තියෙච්ච එකක්. හරි. ඊළඟට ප්‍රශ්න 7. මොකද පරිමාණ රූප ගානක් තියෙන්නේ. මෙන්න මෙහෙම ගානක් පුතේ තියෙන්නේ. පරිමාණ රූපයක සෙන්ටිමීටර් 5කින් මීටර් 40ක දුරක් නිරූපණය කරනවලු. පරිමාණ රූපයක සෙන්ටිමීටර් 5කින් මීටර් 40ක්. මෙයාගේ මේ යොදාගත්ත පරිමාණය අනුපාතයක් විදිහට ලියන්නයි තියෙන්නේ. පරිමාණය අනුපාතයක් විදිහට ලියන්නයි තියෙන්නේ. මෙහෙම පටන් ගමු. 5යි cm වලින් 40යි මීටර. පුතේ මේකෙන් ඉතින් අනුපාත ලියන්න බෑනේ. මෙයා සෙන්ටිමීටර කරගන්න. 5යි cm 40ක් කියන්නේ මීටර සෙන්ටිමීටර කරන්න 100න් ගුණ කරනවා. ඉතින් ලේසිම අගට බිංදු දෙකක් දාන එක. පුතා අනුපාතේ අනිවාර්යෙන් එක පැත්තක් එක වෙන්න ඕන.
එහෙනම් 5 එක කරන්න 5න් බෙදනවා. 5න් බෙදනවා. මේ 4000ත් 5න් බෙදනවා. දැන් අපිට ඕන කරන ඔක්කොම වෙනවා. දෙපැත්තම සෙන්ටිමීටර වුණා. ඒකම එක පැත්තක් 1/100න් බවට පත් වුණා. පුතේ 4000 5න් බෙදුවාම 5 වරක් 8යි 8 වරක් 40 හින්දා මෙතන 800යි. බෙදුවාම 800යි. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 800ක් පෙන්නනවා කියන්නේ අනුපාතය 1/800යි. 1/800යි. නිවුස් එක මේකයි. දෙපැත්තම සෙන්ටිමීටර් වෙන්න ඕන. එක පැත්තක් 1 වෙන්න ඕන. එතකොට ඒක අනුපාතයක් බවට පත් වෙනවා. හරි. ප්‍රශ්නාංගය අපි යමු 8ට. ප්‍රශ්නාංගය 8ට. ප්‍රශ්නාංගය 8ට. දැන් ඔයා මේක උගන්නන විදිහේදී කරදර වෙන්න එපා. අපි චුට්ට වේගෙන් යනවා නෙමෙයි. මම එක දිගට මේක කරද්දී පුතාට පුළුවන් ඕනනම් මේක රිවයින් කර නේ පාස් ෆෝර්වර්ඩ් දාන්න නැත්නම් රිවයින් කර ඔයා කැමති විදිහකට මේ වීඩියෝ එක ඔයාලට බර තැහෙන නිසා අපි මේ යන ගමන මෙහෙම යනවා. ප්‍රශ්නාංගය 8. පුතේ විසඳන්න කියලා දාලා තියෙනවා 11 ඍණ 5යි c බෙදීම 9 සමානයි 1. විසඳන්න තියෙනවා. විසඳන්න. ඒ කියන්නේ මේ c වල අගය හොයන්න තියෙනවා. ලස්සන ගාන මොකද මේ c ඉස්සරහින් ඍණ ඉන්නවා. පුතේ කරන්නේ ඒ කොටස සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා. එතකොට ඍණ ධන බවට පත් වෙනවා. 5යි c බෙදීම 9. මේ එතකොට අපි රේසි මේ ධන එක මේ පැත්තට අරන් යනවා දැන්. ඇයි? දැන් අරගොල්ල අරහෙට ගියාම එයාට ඉන්න බෑ මේ පැත්තට එන්න. එතකොට 11 ධන එක මෙහෙටම ඍණ එක වෙනවා. 11න් එකක් ගියාම රත්තරන් පුතේ 10 සමානයි 5යි c බෙදීම 9. හරස් ගුණිතය දාලා c තනි කරගමු. c යුක්ත කරගමු. 9 ගුණ කරනවා 10න් මේක දෙයන්නම් 10 ගුණ කිරීම 9 බෙදීම මෙයා පල්ලෙහාට එනවා 5. මේ ගුණ කිරීම බෙදීමක් වුණා බෙදීම ගුණ කිරීමක් වුණා හරස් ගුණිතය 9 උඩට ගියා 5 යටට ගියා. සුරු කරාම 5 වරක් 1යි 5 වරක් 2යි 9 වරක් 2 18යි c කියන්නේ 18යි c වරක් එකක් කියන්නේ පුතේ විසඳුවා කියන එක තමයි. හරිනේ. දැන් අපි හදමු 9 වෙනි ගාන. 9 ශ්‍රේණියේ 3 වෙනි වාරයට අදාළ කරන කරන්ට් එක තමයි අපි කරගෙන යන්නේ. හරිද? හරි. සදිස සංඛ්‍යාවලින් තියෙන්නේ ඍණ 8 වැඩි කිරීම කොටුවක් ඍණ 12 සමානයි ධන 24 බෙදීම ඍණ 12 සමානයි නැවත කොටුවක්. දැන් කොටු පයින් නැතුව කොටු ටික අගේ හොයන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට කොහොමද කරන්නේ? වේසි තැනකින් පටන් අර ගන්න ඕන. හරිද? වේසි තැනකින් පටන් ගන්න ඕන. අපි අර එහා පැත්ත මෙතන බලමු. 24 12න් බෙදන්න 24 12න් බෙදුවාම පුතේ 2යිනේ. ධනයි ඍණයි. වැඩි කරාම ලකුණු ගන්න සිස්ටම් එක තමයි බෙදුවාම ගන්නෙ. ධනයි ඍණයි. ඔන්න එකක් හරියි. මෙතන ධන 24ක් එන්න ඕන පුතේ. 8න් ගුණ කරාම 8 වරක් 3 24යි. චක්‍රය පුළුවන් නේද? චක්‍රය බන්නේ විභාගෙට යන්න එපා ඉතින්. හරි. 8 වරක් 3 24යි. ධන 24ක් හැදෙන්න නම් මේ ඍණනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා ඍණ වෙන්න ඕන. ඍණයි ධන. කොටු දෙකම පෙරවිර ඉවරයි. ඉතින් ඒවා හොඳට ඔරුව තියාගන්න. ඔක ඔරුවට ගන්න ඕන. ඔය වගේ දේවල් කරාම තමයි පුරුදු වෙන්න. පුරුදු වුණාම ඔයාලට මේවා මහා ලොකු දේවල් වෙන්නේ නැහැ. ඔන්න මේ වීඩියෝ එකේ අන්තිම ගාන 10 වෙනි ගාන. මොකද්ද මේ කරේ අපි? 9 ශ්‍රේණියේ 3 වෙනි වාර විභාගය තියෙනවනේ මේ අනාගතේ.
ඒ විභාගෙට ඔයාව සෝදානම් කරන කෙටි ප්‍රශ්න සහිත මේ වීඩියෝයේ පළවෙනි 9 ශ්‍රේණියේ වීඩියෝ එක 10 යන්න පුතේ හැමදාම තරම් 10යි. මොකද වීඩියෝ කෙටි වෙන්න ඕනනේ. right. මේ රූපයේ ඔන්න x සහ y වර්ගය හොයන්න තියෙනවා. රූපේ x සහ y වර්ගය හොයන්න තියෙනවා. තර රේඛාවක් ඔය වගේ ඇවිල්ලා මෙහෙම ගිහින් ආපහු ඔහොම ගිහින් එච්චර දුර ගිහින් නෑ පුතේ. ඔන්න ඔහොම ඇවිල්ලා. හරිද? මෙතන දාලා 120යි අංශක. ඊට මේක y. මෙතන 9ix මේ කෝණය 9ix. මේ කෝණය 7ix. මේක 4ix. x හොයන්න ඕන y හොයන්න ඕන. ඉතින් මේ මෙහෙමයි මුලින්ම y හොයමු ලේසිනේ. මොකද්ද? y දාන 120 සමානයි 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධකෝණ. එහෙනම් පුතේ y වර්ගයේ අංශ කීයද? 60යි. 180 වෙන් 120 අඩු කරා. y වර්ගයේ 60යි. ගේමක් නැතුව හෙව්වා. ඒ හොයාගත්ත එක්කන මෙතෙන්ද දාන්න. 60යි. පුතේ පාද හතරක් පේනවනේ ඔයාලට. පාද හතරක් නම් අපි යාට කියන්නේ චතුරස්‍රය. චතුරස්‍රය. අභ්‍යන්තර කෝණ 4යි. අපි දන්නවා අභ්‍යන්තර කෝණ 4 මගේ විය යුත්තේ අංශක 360යි. චතුරස්‍රයන්නේ. දැන් සමීකරණය ලියමු ඉතින්. 9ix 7ix 4ix 60 360යි. 9යි 7යි 4යි කියන්නේ 20යි x. 60 අර පැත්තට තමයි යන්න. 360න් 60 අඩු වෙනවා. 300යි. බිඳුවට බිඳුව කට් වුණා. 2ix සමානයි 30 වුණා. එහෙනම් x සමානයි 15 වුණා. x වල අගය 15යි. අපෙන් අහන්නේ x ඒ නිසා 15යි. නිකන් හරි આવුවොත් එහෙම 4ix 15ව 4ක්. 7යි නම් 15ව 7ක්. එහෙම ඇහුවොත් විතරක් උත්තර දෙන්න. අහන එකට විතරක් උත්තර දීලා හිටියා නම් හරි. ගණන් 10 ඉවරයි. ඔයා දැන් මේ ගණන් 10 බලලා තමන් පුරුදු වෙන්න. පුරුද්ද නිසා ලකුණු වැඩි වෙනවා. අභිමතකයේ නිසා ලකුණු වැඩි වෙනවා. පුරුද්ද නිසා අභිමතකයේ වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ පුරුදු වුණ හැමෝගෙම ගණිතයේ ලකුණු වැඩි වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා.